හතරකම දෙවියන් වෙනුවෙන් මොනවද කරන්න ඕනේ? හරි. මේක නියම හෙලිදරව්වක්. දැනට මේක දන්නේ අපි විතරයි. ඒ කියන්නේ මෙතනට නිතර එන අය. ඒකට මම මේක කිව්වා. මේක කිසිම කෙනෙක් තාම දන්නේ නැහැ හතරකම දෙවියන්ගේ අවශ්‍යතාවය. හරි. ඔයා දැනගත්තා හරි ආස වෙයි. මේක අපි දැනගත්තේ ස්කන්ධ ශාස්ත්‍රී දවසේ. ස්කන්ධ ශාස්ත්‍රී තිබේ ඔක්තෝබර් මාසයේ ගිය අවුරුද්දේ. ඒ හතරකම දෙවියන් යුද්ධයෙන් දිනපු දවස තමයි ස්කන්ධ ශාස්ත්‍රී. මේ පොත ලිව්වේ. මේ පොත එළිදක්වපු දවස. ස්කන්ධ 10. අපි මේ ස්කන්ධ 10 පොත එළිදක්වලා උදේවරුේ කොළඹ වැඩමුළුව කරලා පූජාව කරලා එහෙම්මම බස් තුනක් අරගෙන 150ක පිරිසක් කතරගම ගියා. ඊළඟ රෑ කතරගම දේවාලයට යන්න පහුවදා උදේ වැඩසිටි කන්දට ගියා. මේ වැඩසිටි කන්ද උඩ නම් දහස කියලා මෛත්‍රී භාවනාව කරා. මුලින් ගියේ එදා රෑ කතරගම දේවාලයේ ඉස්සරහ පිටතේ. අපි නම් දහසම කිව්වා මන්ත්‍ර දහම කියලා මෛත්‍රී භාවනාව කරලා පින්දුවා. පහුවදා තමයි වැඩසිටි කන්දට ගියේ. හරි. මේ පහුවදා කන්ද නගින අතරතුර. එතකොට අපි මුලින් ගියේ කතරගම දේවාලයටනේ. මේ දේවාලේ. මේ දේවාලයේදී අපි බිම වාඩි වෙලා මෛත්‍රී භාවනාව කරා නම් දහස කියලා ඉවර වෙනකොටම මට කතරගම දෙවියන්ගේ පණිවිඩයක් ආවා. මෙන්න මම හිතගෙන මේ පණිවිඩය කට්ටියට කියනවා. මොනවාද ලැබිච්ච පණිවිඩය? කතරගම දෙවියෝ ආසයිලු කතරගම දේවාලයේ පින්බිමක් වෙනවා. දැන් ටික පූජා භූමියක් මිනිස්සුන්ට පූජා තියෙනවා. ඒ වෙනකොට මිනිස්සු එතන ඔය අපි කියන අනුරාධපුරේ රුවන්වැලි මාසයේ පින්බිමක්නේ. පින් කරගන්න තැනක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට එතනට ඇවිල්ලා මෛත්‍රී භාවනාව කරන්න ඒක ලෝකේ පුරා ප්‍රචාරය කරන්න කියලා කිව්වා. මුළු ලංකාව පුරා මේක ප්‍රචාරය කරන්න කියලා. ඒක ලංකාවේ මිනිස්සු පුරුදු වෙයි කාර්යයක් කරනකොට කතරගම දීලා මෛත්‍රී භාවනාව කරා. ඒක ලේසි නෑ, ඒක අමාරු වැඩ. මොකද මිනිස්සු මෛත්‍රී භාවනාව කරන්න කම්මැලි. ඒ වෙනුවට පූජා වට්ටිය තියන තමයි ආස. නමුත් හරි පූජා වට්ටිය තියන්නේ. නමුත් වාඩි වෙලා හොඳට මෛත්‍රී භාවනාව කරා. ඒක YouTube වල මගේ වීඩියෝ එකක් දාගෙන හරියම නැත්නම් මම හිතන්නේ එතන විශ්වයේ සුදු කිරණ යනවා නේද? අනන්ත සක්වලටම සෙත් පතන තැනක් වෙනවනේ. කොහොමද අවුරුදු 5ක් 10ක් යනකොට මිනිස්සු පුරුදුයි කතරගම මෛත්‍රී භාවනාව කරනවා. අන්න ඒක පුණ්‍ය බිමක් බවට පත් වෙනවා. ඒක කරන්න කියලා තමයි කිව්වේ. කරනවා නම් මාන විදියට උදව් කරනවා කියලා කිව්වා. සහ ඒකට හොඳ ප්ලෑන් එකක් දුන්නා. ඒ ප්ලෑන් එකට අපි කියනවා 1 2 5 ක්‍රමය කියලා. ලියාගන්න 1 2 5 ක්‍රමය. 1 ඉරක් 2 ඉරක් 5. මම ඒක විග්‍රහ කරන්න. හරි. මේ තමයි කතරගම දෙවියන්ගේ හොඳම රහස උදව් ගන්න පුළුවන්. 1 කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. එකපාරක් කතරගම ගිහින් මෛත්‍රී භාවනාව එකක් කරා. කතරගම ගිහින් මෛත්‍රී භාවනාව එකක් කරා. ලියන්න මෛත්‍රී. එක යටින් ලියා ගන්න. 2 කියලා කියන්නේ උදව් දෙකක් ඉල්ලන්නේ. ඔයාගේ ඉලක්ක අවශ්‍යතා දෙකක් කියන්නේ. 5 කියලා කියන්නේ ඊළඟ පාර ඇවිත් 5ක් කරනවා කියලා බාර වෙන්න. ඊළඟ පාර කතරගම ගියාම මම 5ක් මෛත්‍රී භාවනාව කරනවා කියලා බාර වෙන්න. දැන් මොකද වෙන්නේ එතකොට? මම එකපාරක් මම කතරගම ගියාම ඔයා එකපාරක් මෛත්‍රී භාවනාව කරනවා. ඒක කාටවත් අමාරු නෑනේ. අපේ ගෙදර යපම කරා එකයිනේ. දෙවියන්ගේ උදව් දෙකක් කියලා. ඒක ඔය දෙකේ එකක් හරි ඉක්මනින් වෙනවනේ. එකක් හරි ඉක්මනින් වෙනවා. ඒක ඊළඟ පාර ගිහිල්ලා බාර ඔප්පු කියන විදියට 5ක් කරන්නේ නැද්ද කට්ටිය? අනිවාර්යෙන් කරනවා. දැන් ඔන්න කට්ටිය 5ක් කරන්න ලේසි. ඇයි? වියදම් කරනවට වඩා මෛත්‍රී භාවනාව 5ක් කරන්න ඒගොල්ලෝ ලෑස්ති. එකක් හරි කියන කතරගම දෙවියන්. ඊළඟ පාර ඊළඟ 5ක් කරනවා. ඒක තමයි 1 2 5 ක්‍රමයෙන් කියලා කියන්නේ. ඉතින් ඒ 5 අපිට කරන්න පුළුවන්. වල්ලියම්මා දේවාලය ළඟ එකක් කරන්න පුළුවන්. කතරගම මහා දේවාලය ළඟ එකක් හෝ දෙකක්.
අෂ්ටඵල බෝධිය, කිරිවිහෙර, තේවානි මෑණියන්ගේ දේවාලය, වැඩසිටි කන්ද. මොන වලට 6ක් 7ක් වුණත් කරන්න පුළුවන්. හැමතැනම කරන්න පුළුවන්. ඒක තමයි 1 2 5 ක්‍රමය කියන්නේ. දැන් මම එදා ඉල්ලපු දෙකෙන් එකක් ඒ වෙලේ ටක් ගාලා හරි ගියා. ඉල්ලීම් දෙකෙන් දෙවෙනි එක ලොකු දෙයක්, ඒක ටිකක් කල් ගියා. ඉතින් මම දැන් මාර්තු අන්තිමට යනවා. ඒකට තව කට්ටිය ගෑ ගහනවා අපිත් එනවා කියලා. මම බස් 3ේම ආපහු මම දැන් බස් 4ක් විතර ලෑස්ති කරන්න යන මේ පාර. මම ටෙලිග්‍රෑම් එකේ දැම්මා. හරි. මාර්තු 29 31 මම දැන් දවස්. මම ටෙලිග්‍රෑම් එකේ දැම්මා. කන්ද පූජාවට ආවද වේලා යුදේ ගත්තා. අපිට එහෙන් එන්න පුළුවන්. ඔව් ගොඩක් අය එහෙම දැන් අපි දැන් 150ක් මෙහෙන් ගියාට එදා 20 ගානක් ඇවිල්ලා හිටියා ඉන්නේ. වෙනම ඇවිල්ලා. ඔව් එහෙන් එන එක ලේසියි. එහෙම. අපි එතකොට එදා අපි යන්නේ උදේ අපි දවල් වෙනකොට කතරගම ඉඳී කතරගම දේවාලයට ගිහිල්ලා ඒව ඔක්කොම වැඳලා මෛත්‍රී භාවනාව කරලා පහවදා සකිරි විහෙරට ගිහිල්ලා මෛත්‍රී භාවනාව කරලා පහවදා උදේ අපි යනවා වැඩසිටි කන්න. පහවදා දවල් හොටෙල් එකේ විවේක අරගෙන පහවදා රෑ තිස්ස මහරාම චෛත්‍ය හරි ෂෝක් කියලා කියනවා. රෑට හරි ෂෝක් ගියපුවා කියන හරි අద్భుතයි ඒක. එතන මෛත්‍රී භාවනාව කිව්සරයක් කරන්න හිතාගෙන ඉන්නවා. රෑ දෙකක් ඉඳලා තමයි එන්නේ. ඉරිදා ගිහිල්ලා අංගහරුවාද එන්න තමයි ප්ලෑන් එක. මම අනිවාර්යයෙන් ඔයාලට එන්න කියලා කියන්නේ. ඒකට අර අල්පියනාය කියනවා ඒ වගේ නැත්තම් නෑ අපි දැන් මාර්තු වලනේ කට්ටිය නනායට එන්න කියලා කියන්නේ. ස්කන්ධ පූජා පන්තියට ඇවිල්ලා ඉන්නේ. ඒ ගෲප් එකේ තමයි ඒක දාන්නේ. ස්කන්ධ පූජා පන්තියට ආපු අය මොකද ඒගොල්ලන්ට අවබෝධය වැඩිනේ. කතරගම මේ දෙවියෝ කියන්නේ. මම කියන්නේ මාත් එක්කම යන්න කියන එක නෙමෙයිනේ. ඔයාලට දැන් තනියම යන්න පුළුවන් නේ. ඔයාලගේ ගෙදර අයත් එක්ක. ඒතර ගෙදර අයට කියන්නේ එක සැරයක් මෛත්‍රී භාවනාව කරන්න කියන්නේ. බාහිර එන්න කියන පහක් කරන්න. පහක් කරනවා කියලා යනවා. ඊළඟ බාර පහක් කරනවා. දැන් ඔක කාලයක් ගියාම ප්‍රශාරය වුණා මොකද වෙන්නේ? මිනිස්සු පුරුදු වෙනවා එක දෙක පහක් කරන එක. අන්තිමේදී අවුරුදු 10ක් විතර යනකොට මිනිස්සු ලංකාවේ ප්‍රශාරය අම්මෝ මිනිස්සු මාර විදියට කතරගම කියලා මෛත්‍රී භාවනාව කරනවා කියලා. අපි මේක පටන් ගන්න. ඉතින් මේ දෙවියන් කොච්චර සතුටුද කියන්නේ. ඒක මාර මිෂන් එකක් කරා. ඒ වෙලාවේදී බාර දුන්නේ. මට තාම හිතා ගන්න බෑ. මේ පණිවිඩය මට ආව නේද කියලා. හැබැයි දැන් මෙතන ඉන්නවනේ ගෙදර හැමදාම මෛත්‍රී භාවනාව කරන පළපුරුදු අය. ඒ අයට පළවෙනි වතාවෙම පහක් කරන්න පුළුවන්. 5 2 5 ඒගොල්ලෝ. 5 2 5. 5 ප්ලස් කියලා දෙන්න නම් වඩා හොඳයි අන්තිම වතාවට. 5 2 5 ප්ලස්. ඇයි ඒගොල්ලෝ දැන් ගොඩක් කරන්න පුළුවන්. ඒක පළපුරුදු අය ඔබ ලියා ගන්න ඕනේ 5 2 5 කියලා. හැබැයි ආධුනික අපිත් එක්ක යන ආධුනික අය එකපාර 5ක් කරන්න අමාරුයි ඒක. මේක තමයි මිනිසුන්ගේ මෛත්‍රී භාවනාවට යොමු කරන ක්‍රමයක අනන්ත සත්පුරුෂ සත්පතවල ක්‍රමයක්. හරිද? මේක හඳුන්වන්න පුළුවන් කතරගම දෙවියන් උදව් ගන්න හොඳම ක්‍රමය. මොකද මේක ලැබුණේ 9000 කියලා 170 ගාණක් මෛත්‍රී භාවනාව කරාම. අපි 170ක් කියන්නේ. 170 ගාණක් 9000 කියලා 170 ගාණක් මෛත්‍රී භාවනාව කරලා පින් දුන්නාට පස්සේ තමයි මේ පණිවිඩය ආවේ. ඒ වෙලෙම නැගිටලා කිව්වා කටිය වැඩි වුණා ඊළඟ පාර පහක් කරන්න. ඒ නිසා ඔයා වඩා හොඳයි 9000ක් තියන්න පුළුවන් නම් නිදහසේ වාඩි වෙලා අපි ඊට පස්සේ කාවඩිත් නැතුව රෑ 10 විතර විතර වෙනකොට තමයි අපි ආවේ මේ ගියපු අය කිව්වා එදා තරම් කතරගම දෙවියන් සහ ඒ භූමිය දැනුන්නේ නැහැ කියලා කවදාවත්. ඒ තරමටම දැනුණා. හොඳම වන්දනා ගමන වුණා ජීවිතේ කරලා.